Herzlich willkommen Lektion 56. අද ඔයගොල්ලන්ට තියෙන්නේ modal paper discussion එකක්. නැත්තම් ඔයගොල්ලන්ට A level question වලට base නැත්තම් A level MCQ question වලට base model questions ටිකක් තමයි අද discuss කරන්න තියෙන්නේ. Okay, අපි බලමු අද මොනවද තියෙන questions කියලා. Okay. Hallo, ich heiße Stefan Weber und blank sind Sie. Ich bin Tanja Helen. Okay, එතකොට first question එකෙන් අහන්නේ වාට වේ fragens ටික. අපි මෙතනේ focus කරලා තියෙන lesson එක තමයි වේ fragens කියන lesson එක. Hallo, ich heiße Stefan Weber und blank sind Sie. Ich bin Tanja Helen. මම Tanya Helen. I am Tanya Helen. එතකොට මෙතන question එකෙන් අහනවා who are you කියන question එක. Okay. එතකොට ඔයාලට තියෙනවා මෙතන වේ fragens. we කියන්නේ how නැත්නම් කොහොමද කියන idea එක. where කියන්නේ who. was කියන්නේ මොනවද. when කියන්නේ කවදාද. එතකොට who are you කියන question එක අහද්දී අපි දාන වේ fragen එක තමයි where since she. where since she තමයි එතකොට first එකේ answer එක first question එකේ answer එක තමයි where since she. who are you. අනිවාර්යෙන් මෙතන මතක තියාගන්න use කරලා තියෙන වේ fragen කියන lesson එක. අපි වේ fragen එකක් හදාගද්දී අපි අපේ sentence structure එක තමයි වේ fragen plus verb plus subject and then අනිවාර්යෙන් question mark එක තියෙන්න ඕනේ. වේ fragen verb subject. For example, where sind Sie. Who are you? Where sind Sie? Okay. ඊළඟට hallo, ich heiße Klaus und mein blank is Müller. මොකද්ද මේ එන්න ඕනේ මේ answer එකට? Ich heiße Klaus. Klaus කියන්නේ එතකොට ෆෝනාම එක නැත්නම් එයාගේ first name එක. ඊළඟට Müller කියන්නේ මොකද්ද? එයාගේ. අපි බලමු. ෆෝනාම කියන්නේ first name, නාම කියන්නේ name, familiar නාම කියන්නේ family name එකට, familiar stand කියන්නේ එයාගේ family status. එයා marriedද, unmarriedද කියන එක තමයි මෙතන familiar stand කියන එකෙන් අපි කතා කරන්නේ. ඕකේ. එතකොට Müller කියන්නේ මොකද්ද? Müller කියන්නේ මෙයාගේ familiar නාම එක. නැත්තම් මෙයාගේ surname එක තමයි Müller කියලා කියන්නේ. familiar නාම. එතකොට second question එකට answer එක තමයි familiar නාම. අනිවාර්යෙන් මේ ෆෝනාම නාම familiar නාම familiar stand කියන වචන මතක තියාගන්න ඕනේ. Okay. Third question. Guten Tag, Frau Meier. Blank geht es Ihnen? Danke, gut und Ihnen. අපි geht es Ihnen කියලා අහන්නේ ඔයාගේ සැප සනීප කොහොමද? එතකොට අපි ඒක question එකකට අහන්නේ how are you කියලා English වලින් නම්. එතකොට German වලින් අපි how කියන්නේ use කරන්නේ මොන වේ fragen එකද? we, was, wo oder wohin. Okay. අපි බලමු තේරුම්. we කියන්නේ කොහොමද නැත්නම් how කියන වේ fragen එක, was කියන්නේ මොනවද, wo කියන්නේ කොහෙද නැත්නම් where, wohin කියන්නේ කොහෙටද නැත්නම් to where කියන idea එක. අනිවාර්යෙන් මෙන්න මේ වේ fragans වල තේරුම ඔයගොල්ලෝ note down කරගන්න. ඔයගොල්ලන්ට මේවා අවශ්‍ය වෙනවා. Okay. එතකොට කොහොමද ඔයාගේ නැත්නම් කොහොමද ඔබගේ සැප සනීප කියලා අපි use කරද්දී use කරන වේ fragen එක තමයි we. We get es Ihnen. How are you කියන idea එක. Okay. ඊළඟට hi Melanie. We blank deinen Großeltern. Jetzt bleiben Sie gesund? Ja, danke. Ihnen geht es ganz gut. Okay. hi Melanie ඔයාගේ grandparents ලට කොහොමද කියලා අහනවා දැන්. bleiben Sie gesund? ඒගොල්ලන් හොඳින් ඉන්නවද? Ja, danke.
ඊනන් ගේටස් ගන්ස් ගුඩ්. ඒගොල්ලන් හොඳට ඉන්නවා. ඕකේ. ස්ටේට් කියන්නේ ස්ටේහන් කියන verb එක. ist කියන්නේ sign verb එක. bleiben කියන්නේ to stay කියන verb එක. gates කියන්නේ we gates good නැත්නම් සැපසනීප කොහොමද කියලා අපි අහන්නේ we gates ඊනන් කියලා. ඕකේ. එතකොට අපි මේ we කියන verb fragment එකත් එක්ක use කරන්නේ gates කියන verb එක කාගෙන් හරි සැපසනීප අහද්දී. we gates dine and grow Selton ඔයාගේ grandparents ට කොහොමද අනිවාර්යෙන් මතක තියාගන්න අපි we කියන verb fragment එකත් එක්ක use කරන්නේ මේ gates කියන වචනය. ඕකේ. ඊළඟට was blank diese Vorhänge sie sind aus Italien aber sie sind nicht so teuer. මේ curtains වල price කොහොමද? sie sind aus Italien ඒවා ආව ඉතාලි වල ඉඳලා aber sie sind nicht teuer එනට ඒවා එච්චර මිල අධික නැහැ. ඕකේ. එතකොට අපි මේ was කියන verb fragment එකත් එක්ක මොනවා හරි දෙයක නැත්නම් මොනවා හරි object එක price එක අහද්දී අනිවාර්යෙන් අපි use කරන්නේ මේ costen කියන verb එක. නැත්නම් to cost කියන verb එක. අනිවාර්යෙන් ළමයි මතක තියාගන්න ගොඩක් ළමයින්ට මේක පැටලෙනවා. was කියන verb fragment එකත් එක්ක අපි use කරන්නේ මේ costen කියන verb එක. අපි teuer use කරන්නේ නැහැ. අනිවාර්යෙන් මොනවා හරි දෙයක price එක අහද්දී අපි was කියන verb fragment එකත් එක්ක use කරන්න ඕනේ මේ costen කියන verb එක. එතකොට මේ costen කියන verb එක අනිවාර්යෙන් object එකේ තියෙන දෙයත් එක්ක conjugate වෙලා තමයි verb එක හදාගන්නේ. ඕකේ. එතකොට diese Vorhänge කියද්දී plural. ඒ හින්දා අපි use කරන්නේ මේ was kosten කියන verb එක. was kosten diese Vorhänge කොහොමද මේ curtains වල price එක තමයි මෙතනින් අහන්නේ. ඕකේ. ඊළඟට möchten Sie blank wood salad? ඔයා කැමතිද sausage salad වලට? Nein, danke, ich bin vegetarian. නෑ මම vegetarian. ඕකේ. එතකොට මෙතන තියෙන්නේ object එක miss වෙලා. subject එක තියෙනවා C කියන subject එක möchten කියන verb එක තියෙනවා wood salad කියන කෙනාගේ article එක තමයි miss වෙලා තියෙන්නේ. එතකොට මේ wood salad කියන කෙනා ඉන්නේ third position එකේ නැත්නම් object එක විදියට. එතකොට අනිවාර්යෙන් ඔයාගේ object එකේ තියෙන article එක නැත්නම් verb එකට depend වෙන දේ අනිවාර්යෙන් accusative case එකෙන් තමයි තියෙන්න ඕනේ. verb එකට directly depend වෙන දේ තමයි accusative එකෙන් තියන්නේ. එතකොට wood salad කියන කෙනාගේ article එක තමයි der. der එතකොට accusative වලට එද්දි bestimmt article den වෙනවා. එතකොට unbestimmt article einen වෙනවා. මොකද මෙතන miss වෙලා තියෙන direct object එක හින්දා. Möchten Sie einen wood salad? Nein, danke. Ich bin vegetarian. Next, was blank ihr trinken? Wir haben Wein, Bier und Saft. මෙතන අහනවා ඔයගොල්ලන් මොනවද බොන්න කැමති කියලා. එතකොට ihr අනුව möchten conjugation මතක තියෙන්න ඕනේ. ඒ කියන්නේ මෙතනදී ඔයාලට modal verben අවශ්‍ය වෙනවා. ihr අනුව möchten conjugation තමයි möchtet. ihr අනුව möchtet. ඔයාලා මොනවද බොන්න කැමති? Wir haben Wein, Bier und Saft. අපි ළඟ තියෙනවා beer, wine and juices. Okay, අනිවාර්යෙන් modal verben conjugation මතක තියාගන්න ඕනේ. Okay, Entschuldigung, excuse me, blank is the post? Da vorne links in the post. මෙතනදී අහන්නේ කොහෙද post එක තියෙන්නේ කියලා. එතකොට ඔයාලට කොහෙද කියන meaning එක එන verb fragment එක use කරන්න වෙනවා. we කියන්නේ how, wo කියන්නේ where නැත්නම් කොහෙද, was කියන්නේ මොනවද, woher කියන්නේ කොහාටද. නැත්නම් to where කියන idea එක. woher කියන්නේ කොහේ ඉඳන්ද, from where කියන idea එක. to where කියන්නේ wohin, woher කියන්නේ from where. ඒවා අනිවාර්යෙන් මතක තියාගන්න.
අපි පොඩ්ඩක් බලමු තේරුම. wohin කියන්නේ to where කොහාටද නැත්නම් කොහෙටද කියන අයිඩියා එක. where කියන්නේ from where කියන අයිඩියා එක. ඕකේ. එතකොට මෙතන කොහෙද post office එක පිටලා තියෙන්නේ. එතකොට අපි කොහෙද කියලා use කරන්නේ මේ wo කියන way fragen එක. wo is the post. කොහෙද post office එක තියෙන්නේ. ඊළඟට blank kommen Sie nach Hamburg in 2 Wochen. ඔබ කවද්ද හම්බයක් වලට එන්නේ? in 2 Wochen. සති දෙකකින් එනවා. එතකොට අපි කවද්ද කියලා use කරන way fragen එක මොකද්ද? wann, wo, was, wie. අපි කවදද කියද්දි use කරන්නේ මේ wann කියන way fragen එක. wann kommen Sie nach Hamburg. කවද්ද ඔයා එන්නේ හම්බයක් වලට? wann kommen Sie nach Hamburg in 2 Wochen. සති දෙකකින් කියලා කියනවා answer එකට. Okay. Wissen Sie blank dieses Auto kostet? Ich weiß es nicht. එතකොට අපි කාර් එකේ price එක තමයි අහන්නේ. එතකොට මෙතන use කරලා තියෙන්නේ kosten නැත්නම් kostet කියන verb එක. මේ kosten කියන verb එක තමයි මෙතන තියෙන්නේ. එතකොට ඕගොල්ලන් දන්නවා kosten කියන verb එකත් එක්ක question එකක් අහද්දී අපි use කරන්න ඕනේ way fragen එක මොකක්ද කියලා. kosten එකත් එක්ක මොනවා හරි දෙයක price එක අහද්දී අපි use කරන්න ඕනේ was කියන way fragen එක. අනිවාර්යෙන් මේව මතක තියාගන්න. kosten කියන verb එකත් එක්ක use කරන්නේ was කියන way fragen එක. Okay, next. Wissen Sie blank Frau Matto kommt? Ich glaube, sie kommt aus Spanien. ඔයා දන්නවද? Wissen Sie, wissen කියන්නේ to know කියන verb එක. blank Frau Matto kommt. මෙතන අහන්නේ question එකක්. එතකොට අනිවාර්යෙන් question එකක් අහන හින්දා මෙතන blank එකේ තියෙන්නත් ඕනේ way fragen එකක්. එතකොට answer එක තියෙනවා ich glaube මම විශ්වාස කරනවා sie kommt aus Spanien. එයා ආවේ ස්පේන් වල ඉඳලා කියලා. එතකොට අපි කොහොමද question එක අහන්නේ? wo කියන්නේ කොහෙද? wohin කියන්නේ කොහාටද? woher කියන්නේ කොහේ ඉඳන්ද? wie කියන්නේ කොහොමද? එතකොට question එක අහන්න ඕනේ woher kommt Frau Matto? woher kommt Frau Matto? එතකොට answer එකට එන්න ඕනේ woher. කොහේ ඉඳන්ද Frau Matto ආවේ? ich glaube මම හිතනවා නැත්නම් මම විශ්වාස කරනවා එයා ආවේ ස්පේන් වල ඉඳලා කියලා. woher. Okay. Next, question number 12. Blank sind Sie von Beruf? Sind Sie von Beruf? Herr Schumann, ich bin Lehrer. අපි කාගෙන් හරි ඔයාගේ වෘත්තිය මොකක්ද කියලා අහද්දි මොකක්ද use කරන way fragen එක? Ich bin Lehrer. මම ටීචර් කෙනෙක්. wie කොහොමද? warum, why, was මොකද්ද? wo කොහෙද? එතකොට අපි මොකද්ද ඔයාගේ job එක කියලා අහන්නේ. නැත්නම් මොකද්ද ඔබතුමාගේ job එක? was sind Sie von Beruf? අනිවාර්යයෙන් මේවා මතක තියාගන්න. මේවා question papers වල අහනවා. ඔයා කාගෙන් හරි job එක ගැන අහද්දී අපි use කරන way fragen එක තමයි was. Was sind Sie von Beruf? Okay, next question number 13. Karin, ist das dein Handtasche? මේ තියෙන්නේ ඔයාගේ handbag එකද? Ist das deine Handtasche? Ich habe blank auf meinem Tisch gefunden. මම ඒක මගේ මේසෙ උඩ තිබිලා හොයාගත්තා. එතකොට අපි tasha වෙනුවට මොකද්ද use කරන personal pronoun එක? මෙතන මිස් වෙලා තියෙන්නේ accusative personal pronoun එක. මොකද මෙතන direct object එක තමයි මිස් වෙලා තියෙන්නේ. එතකොට අපි මොකද්ද දාන්නේ? Okay.
හන්ට් අෂර් කියන එක ෆෙමිනින් හින්දා අපි යූස් කරන්නත් ඕනේ ෆෙමිනින් පර්සනල් ප්‍රොනෝමන් එකක්. හන්ට් අෂර්, ඩී හන්ට් අෂර් අපි එතකොට ඩී වෙනුවට යූස් කරන පර්සනල් ප්‍රොනෝමන් එක තමයි සී කියලා කියන්නේ. නැත්නම් ඇය කියන පර්සනල් ප්‍රොනෝමන් එක. එතකොට මෙතන ඇයව කියලා කොහොමද කියන්නේ? බෑග් එක නැත්නම් ඇයව. එතකොට අකුසටියු ෆෙමිනින් පර්සනල් ප්‍රොනෝමන් එක ඕන වෙනවා. ich habe sie auf meinem Tisch gefunden. අකුසටියු සීම තමයි. අපි එයර් එක විතරයි ඊන් කරන්නේ අකුසටියු වලදී. Okay, next. Wann kommt der Bus? Der Bus kommt erst 7:30 අපි ටයිම් එකක් ඉස්සරහින් දාන ප්‍රෙපොසිෂන් එක මොකක්ද? අපි ටයිම් එකක් ඉස්සරහින් දාන ප්‍රෙපොසිෂන් එක තමයි කියලා කියන්නේ. අපි ඩේට් එකක් ඉස්සරහින් දාන ප්‍රෙපොසිෂන් එක තමයි කියලා කියන්නේ. අනිවාර්යෙන් මතක තියාගන්න. අපි ටයිම් එකක් ඉස්සරහින් දාන්නේ කියන ප්‍රෙපොසිෂන් එක. අපි ඩේට් එකක් ඉස්සරහින් දාන්නේ කියන ප්‍රෙපොසිෂන් එක. For example, am Montag, am Sonntag. ඒ වගේ අපි දිනයක් ඉස්සරහින් දාන්නේ කියන ප්‍රෙපොසිෂන් එක. මේවා ඔයගොල්ලන්ට ඕනේ වෙනවා. මේවා අනිවාර්යෙන් highlight කරලා තියාගන්න. Okay, ඊළඟට Es ist spät. Ich blank nach Hause fahren. දැන්ටමත් හොඳටම පරක්කුයි. Ich blank nach Hause fahren. මම ගෙදර යා යුතුයි කියන අයිඩියා එක තමයි මෙතන තියෙන්න ඕනේ. එතකොට අපි යුතුයි කියන යූස් කරන්නේ මුසන් කියන මොඩාල් වර්බන් එක. ich අනුව මුසන් කන්ජුගේෂන් තමයි ich muss. Okay, kann කියන්නේ කනන් කියන මොඩාල් වර්බන් එක. ඒ කියන්නේ පුළුවන් කියන අයිඩියා එක. ඩ්‍රාෆ්ට් කියන්නේ ඩුර්ෆන් කියන මොඩාල් වර්බන් එක. ඒ කියන්නේ to allow නැත්නම් අවසර දෙනවා. මුසන් කියන්නේ යුතුයි නැත්නම් should කියන අයිඩියා එක. සොලෙන් කියන්නේ මුසන් කියන්නේ must කියන අයිඩියා එක. සොලෙන් කියන්නේ should කියන අයිඩියා එක. ඒ කියන්නේ අපි සොලෙන් යූස් කරන්නේ කවුරු හරි කියපු දෙයක් එක්ක. Okay. ඊළඟට Entschuldigen, wie blank ist dieser Laptop? Der kostet 450 €. Excuse me, මේ ලැප් එකේ ප්‍රයිස් කීයද? Okay. ඒක මෙන්න මේ ගාණ වෙනවා. මෙන්න මේ €. ගාණ නැත්නම් 450 € වෙනවා ඒකේ ප්‍රයිස් එක. Okay. එතකොට අපි we කියන වේ ෆ්‍රාගන් එකත් එක්ක යූස් කරන අපි we කියන වේ ෆ්‍රාගන් එකත් එක්ක යූස් කරන්නේ we toy කියලා. මොකද අපි මොන හරි දෙයක ප්‍රයිස් එකක් we කියන වේ ෆ්‍රාගන් එක යූස් කරලා කිව්වොත් අපි අනිවාර්යෙන් verb එක විදිහට යූස් කරන්න ඕනේ toy කියන එක. toy. Yes, toy කියන්නේ how much කියන idea එක. toy. we toy අනිවාර්යෙන් මතක තියාගන්න we කියන වේ ෆ්‍රාගන් එකත් එක්ක යූස් කරන්නේ we toy කියන verb එක. We toy is this laptop. මේකේ price මේ laptop එකේ price කීයද? Okay. Ich trinke Tee blank Zucker. So viel Zucker is nicht gesund. මම තේ බොනවා without sugar. මොකද ගොඩක් සීනි ශරීරයට හොඳ නැහැ. gesund, nicht gesund කියන්නේ not healthy කියන idea එක. එතකොට අපි without කියන්න යූස් කරන්නේ on කියන අකුසටියු ප්‍රපොසිෂන් එක. on කියන්නේ without කියන idea එක. ඊළඟට wohin blank er Sonntags geht er in die Kirche. එතකොට මෙතන අහන්නේ ඉරිදා උදේට කොහෙද ඔහු යන්නේ? ඉරිදා උදේට ඔහු යනවා පල්ලියට. එතකොට මෙතන යූස් කරන්න ඕනේ fahren කියන verb එක. එය අනුව fahren conjugation මොනවද? fahren කියන්නේ unregelmäßige verben එකක්. එය අනුව
ෆාරන් කන්ජුගේෂන් තමයි ෆෙයර්ට්. අනිවාර්යෙන් උන්රේගල්මේසික වර්බන් කන්ජුගේෂන් ඔයාලට ඕනේ වෙනවා. අනිවාර්යෙන් ඔයගලන්ට පුළුවන් මගේ වීඩියෝස් වලින් මේ උන්රේගල්මේසික වර්බන් ලෙසන් එක ඉගෙන ගන්න. ඊළඟට nächstes Jahr fliege ich blank Italien für mein Studium. එතකොට ඔයා ලබන අවුරුද්දේ යනවා ඉතාලි වලට කියලා කියන්නේ. එතකොට අපි ආටිකල් එකක් නැති රටකට යනකොට to කියන idea එක use කරන්නේ nach කියන preposition එක. nach Italien für mein Studium. ඊළඟට das ist eine nicht raue Zone. මේ තියෙන්නේ දුම්බීම තහනම් කලාපයක්. Here blank see nicht rauchen. ඔයාට මෙතන දුම් බොන්න අවසර නැහැ. අපි අවසර නැහැ කියලා use කරන්නේ මොන මොඩාල් වර්බන් එකද? dürfen, brauchen, wollen oder möchten. අපි use කරන්නේ dürfen කියන මොඩාල් වර්බන් එක. dürfen not allowed. dürfen sie nicht rauchen. Okay? ඊළඟට was blank do jetzt? pizza order lasagna. මොකද්ද දාන්නේ? ඔයා මොනවද ගන්නෙ? අපි මෙතන use කරන්න ඕනේ name කියන verb එක. do අනුව name conjugation මොනවද? අනිවාර්යෙන් මේවත් උන්රේගල්මේසික verben. ඔයාට අනිවාර්යෙන් name verb conjugation මතක තියෙන්න ඕනේ. do අනුව name conjugation තමයි do nimmst කියන idea එක. ඊළඟට Entschuldigung, wie komme ich blank Hauptbahnhof? Excuse me, මම කොහොමද main station එකට එන්නේ? එතකොට අපිට මෙතන to කියන idea එකෙන් use කරන්න ඕනේ su කියන preposition එක. එතකොට su කියන preposition එකත් එක්ක Bahnhof කියන එකේ article එක තමයි der Bahnhof. එතකොට der Bahnhof dem Bahnhof වෙනවා accusative dative case එකට එද්දී. මොකද su කියන්නේ dative preposition එකක් හින්දා. එතකොට su plus dem sum විදිහට එකට අපිට එකතු කරලා ලියන්න පුළුවන්. su plus dem sum. එතකොට මෙතන answer එක තමයි wie komme ich zum Bahnhof. මම කොහොමද ස්ටේෂන් එකට එන්නේ? අපි to කියන preposition එකට use කරන්නේ මේ su කියන dative preposition එක. to කියන idea එකේ. නැත්තම් towards කියන idea එකේ. ඊළඟට ich habe keine Lust mit blank in die Stadt zu fahren. මට කැමැත්තක් නෑ ඔයත් එක්ක සිටි එකට යන්න. එතකොට mit කියන්නේ dative preposition එකක් හින්දා ඊට පිටිපස්සෙන් තියෙන personal pronoun එකත් අනිවාර්යෙන් dative වෙන්න ඕනේ. මොකද මේ mit කියන්නේ dative preposition එකක්. එතකොට මෙතන තියෙන dative personal pronoun එක මොකක්ද? der කියන්නේ article එකක්, dear කියන්නේ personal pronoun එකක්, dish කියන්නේ personal pronoun එකක්, dine කියන්නේ possessive article එකක්. එතකොට do එකේ dative personal pronoun එක මොකක්ද? do එකේ dative එක dearද dishද? okay. dear කියන්නේ dative personal pronoun එක, do එකේ dative එක dear. ඒ කියන්නේ ඔයාට කියන idea එක. එතකොට dish කියන්නේ do එකේ accusative personal pronoun එක. ඔයාව කියන idea එක. එතකොට මෙතන mit කියන preposition එක dative හින්දා අනිවාර්යෙන් අපි තියන්න ඕනේ dear කියන dative personal pronoun එක. okay. Deutsch spricht man in Deutschland blank in Österreich. මොකද්ද මෙතන කියන්නේ? ජර්මන් කියන භාෂාව මිනිස්සුયો කතා කරනවා ජර්මනියේ සහ ඕස්ට්‍රියා කියන රටවල් දෙකේ. එතකොට ආන්සර් එක තමයි und.
und කියන්නේ and කියන meaning එක. und. aber කියන්නේ but. order කියන්නේ or. then කියන්නේ because. ඊළඟට last question. Nina, wo bist du? blank. Ich warte blank eine Stunde auf dich an der Bushaltestelle. මම හිටියා පැයක් ඔයා එනකන් බස් හෝල්ට් එකේ. එතකොට මම හිටියා පැයක ඉඳලා. මොකද මෙතන die Stunde eine Stunde වෙලා dative වෙලා තියෙනවා. එතකොට අපි මෙතනත් use කරන්න ඕනේ dative preposition එක. මෙතන තියෙන dative preposition එක මොකද්ද? පැයක ඉඳලා කියන idea එක තියෙන. site තමයි මෙතන තියෙන idea එක. ඒ කියන්නේ site කියන්නේ since කියන idea එක. එතකොට මම පැයක ඉඳලා ඔයා එනකන් බස් හෝල්ට් එකේ බලන් හිටියා. එතකොට site කියන්නේ dative preposition එකක් හින්දා මෙතන die Stunde eine Stunde වෙනවා. මොකද die එක dative එකටදී der වෙනවා. එතකොට unbestimmt einer වෙනවා. අනිවාර්යෙන් ඕගොල්ලන් accusative dative preposition වගේම personal pronouns ඒ වගේම bestimmt unbestimmt article හොඳට මතක තියාගන්න. මොකද question papers ගොඩක්ම focus කරන්නේ මෙන්න මේ කියන grammatical lesson වලින්. එතකොට ඔයාට A to Z හොඳට grammar practice එක තියෙන්න ඕනේ මේ MCQ හරියට ගහන්න නම්. ඕකේ ළමයි. ඔයාලට මේ MCQ ගැන මොන හරි ප්‍රශ්නයක් තිබ්බොත් ඔයාලට පුළුවන් වීඩියෝ එක යටින් කමෙන්ට් එකක් දාන්න. Auf Wiedersehen. Lass uns wieder treffen.